නම බුද්ධාය. අද අපි මෙතන කතා කරන්න යන්නේ රුධිර සංසරණ පද්ධතිය ගැන. රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරනකොට අපි මුලින්ම කතා කරන්න ඕනේ මොකද සංසරණය කියන්නේ කියන එක. ඇත්තටම සංසරණය කියලා කියන්නේ යම් ද්‍රව්‍යයක් එක් තැනක ඉඳලා තවත් තැනකට ගමන් කරන එක පරිවහණය වෙන එක තමයි අපි සංසරණය කියලා කියන්නේ. එතකොට අපි මොනවද සාමාන්‍ය සතුන්ගේ වගේ සංසරණය වෙන ද්‍රව්‍ය? සංසරණය වෙන ද්‍රව්‍ය ගැන කතා කරොත් අපිට රුධිරය සංසරණය වෙනවා. ඊළඟට අපි කතා කරන හෝමෝන වර්ග, පෝෂක වර්ග, ඒ කියන්නේ ග්ලූකෝස් වගේ පෝෂක වර්ග සාමාන්‍යයෙන් අපි කතා කරනවා සංසරණය වෙනවා කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි කතා කරනවා මේ රුධිර සංසරණ පද්ධතිය ගැන කතා කරනකොට ප්‍රධාන සංරචක තුනකට රුධිර සංසරණ පද්ධතිය බෙදෙනවා. අපි ඒකේ පළවෙනි සංරචකයේ විදිහට කතා කරොත් අපි කියනවා පේශමය පොම්ප කරන අවයවය. එහෙම නැත්නම් අපි පොම්පය කියලා කතා කරනවා. මේ පේශමය පොම්ප කරන අවයවය හේවත් පොම්පය කියලා කතා කරන්නේ හෘදය සම්බන්ධයි. හෘදය ගැන තමයි අපි කතා කරන්නේ. ඊළඟට අපි රුධිර සංසරණ පද්ධතියේ තියෙන දෙවෙනි සංරචකයේ විදිහට කතා කරනවා අන්තර් සම්බන්ධිත වාහිනී. අන්තර් සම්බන්ධිත වාහිනී විදිහට අපි කතා කරන්නේ ධමනි, ධමනිකා, ශිරා, කේශනාලිකා වගේ දේවල් අපි කියනවා අන්තර් සම්බන්ධිත වාහිනී. සරලවම කිව්වොත් ඒවා නාල, බට වගේ තමයි තියෙන්නේ. ඊළඟට අපි කතා කරනවා තුන්වෙනි සංරචකයේ විදිහට රුධිර සංසරණ පද්ධතියේ තියෙන සංසරණ තරලය. සංසරණ තරලයේ විදිහට අපි කතා කරන්නේ රුධිර වසා සහ රුධිරය සම්බන්ධයෙන්. රුධිර වසා සාමාන්‍යයෙන් අපි කතා කරනවා රුධිර වසා පිහිටලා තියෙන්නේ අපුෂ්ඨ වංශයෙන්. ඒ කියන්නේ කොන්දරට පේලියක් නැති සතුන් තුල තමයි මේ අපි කතා කරන රුධිර වසා පිහිටලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මිනිස්සයා. එහෙම නැත්නම් අපි කතා කරලා පුෂ්ඨ වංශයෙන්. ඒ කියන්නේ කොන්දරට පේලියක් තියෙන සතුන්ගේ සංසරණය වෙන්නේ අපි කතා කරනවා සංසරණ තරලයේ විදිහට රුධිරය. ඉතින් අද අපි මෙතන කතා කරන්නේ මානවයා ගැන. ඒ කියන්නේ මිනිසා ගැන. මිනිසාගේ රුධිර සංසරණ පද්ධතියේ ප්‍රධානම අවයවය වෙන. එහෙම නැත්නම් පේශමය පොම්පය වෙන හෘදය ගැන තමයි අපි මෙතනදී කතා කරන්නේ. ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතනදී තියෙනවා හෘදයක කොටසක්. මේ හෘදයේ කොටස ගැන කතා කරොත් අපි කතා කරනවා මිනිස්සෙගේ සම්පූර්ණ හෘදයක් ගැලෙව්වට පස්සේ ඒ මිනිස්සයාගේ සම්පූර්ණ හෘදය අරගෙන ඒක අපි දෙකට පැලුවට පස්සේ මේ ඒ දෙකට පළපු එක් කොටසක්. මෙතන ඔයාලට පේනවා මිනිස්සෙගේ සම්පූර්ණ හෘදයක කොටසක්. ඊළඟට ඒක දෙකට මැදින් හරියටම පැලුවට පස්සේ මෙන්න මේ වගේ තමයි පේන්නේ. එතකොට අපි අද කතා කරන්නේ මෙන්න මේ හෘදය දෙකට මැදින් බැලුවට පස්සේ තියෙන කොටස සම්බන්ධයෙන් තමයි අපි කතා කරන්නේ. ඒක ගත්තොත් අපි මේ ඩයග්‍රෑම් එකේ පෙන්නන්නේ ඒක. අපේ මුලින්ම කතා කරමු මේ හෘදය ගත්තොත් මේ හෘදයේ මැද තියෙනවා බිත්තිය. අපි මේක කතා කරනවා හෘදයේ මධ්‍ය බිත්තිය කියලා. හෘදයේ මධ්‍ය බිත්තියෙන් හෘදයේ ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මෙන්න මේ පැත්තේ කොටසට අපි කියනවා දකුණු පැත්ත. එහෙම නැත්නම් අපි කතා කරනවා දකුණු හෘදය කියලා. ඊළඟට මෙන්න බිත්තියේ මේ පැත්තේ කොටසට අපි කියනවා වම් පැත්ත. එහෙම නැත්නම් වම් හෘදය කියලා හඳුන්වනවා. ආයමත් මේ දකුණු පැත්ත සහ වම් පැත්ත ප්‍රධාන කොටස් දෙක බැගින් කොටස් හතරකට බෙදෙනවා. එතකොට මේ දකුණු පැත්ත ගත්තට පස්සේ මේ දකුණු පැත්ත මෙන්න මේ මගේ අතට ඉහළ කොටස මෙන්න මේ කොටස හඳුන්වනවා අපි දකුණු කර්ණිකාව කියලා. ඊළඟට මේ අතින් මේ පහළ කොටස ඒ කියන්නේ මෙන්න මේ කොටස අපි හඳුන්වනවා දකුණු කෝෂිකාව කියලා. ඒ වගේම අපිට වම් පැත්තත් බෙදන්න පුළුවන් ඒ වගේම කොටස් දෙකකට. වම් පැත්තේ මේ මගේ අතට උඩින් තියෙන මේ ඉහළ කොටස අපි හඳුන්වනවා වම් කර්ණිකාව කියලා. පහළ කොටස අපි හඳුන්වනවා වම් කෝෂිකාව කියලා. ඊට පස්සේ අපි කතා කරනවා දැන් මේ දකුණු කර්ණිකාව ගත්තට පස්සේ දකුණු කර්ණිකාවේ තියෙන රුධිරය ටික දකුණු කෝෂිකාවට යන්න ඕනේ. ඒ වගේම වම් කර්ණිකාවේ තියෙන රුධිරය ටික වම් කෝෂිකාවට යන්නත් ඕනේ. ඒ සඳහා පහසුව සැලසෙන්න මේ දෙක අතර පිහිටලා තියෙනවා කපාට. එහෙම නැත්නම් අපි කතා කරන වැල්ස් දෙකක් පිහිටලා තියෙනවා. මුලින්ම දකුණු පැත්ත ගැන කතා කරොත් දකුණු කර්ණිකාවත් දකුණු කෝෂිකාවත් අතර පිහිටලා තියෙනවා වැල් එකක්. ඒ වැල් එක ඕපන් වෙන්නේ පහළට. ඒ වැල් එක අපි හඳුන්වනවා ත්‍රිතුණ්ඩ කපාටය කියලා. අපි ඒකට ත්‍රිතුණ්ඩ කපාටය කියලා කියන්නේ ඒකේ ප්‍රධාන වශයෙන් මෙහෙම පහළට ඕපන් වෙන පියන් තුනක් තියෙනවා. ඒකින්ද අපි ඒකට ත්‍රිතුණ්ඩ කපාටය කියලා හඳුන්වනවා. ඊට පස්සේ ඒ වගේම අපේ වම් පැත්තෙත් මේ වගේම වම් කර්ණිකාවෙන් ඉඳන් වම් කෝෂිකාවට රුධිරය පහළට ගමන් කරන්න ඕනේ. ඒ නිසා ඒකෙත් වැල් එකක් අපිට පිහිටනවා. ඒකත් ඕපන් වෙන්නේ පහළට. අපි ඒක හඳුන්වනවා ද්විතුණ්ඩ කපාටය කියලා. හේතුව මේකේ පියන් දෙකයි තියෙන්නේ. ඒකයි මේක අපි ද්විතුණ්ඩ කපාටය කියලා හඳුන්වන්නේ. එතකොට අපි මේ කතා කරපු ත්‍රිතුණ්ඩ සහ ද්විතුණ්ඩ කියන කපාට දෙකම ඒ දෙකම ඕපන් වෙන්නේ පහළට කියලා කිව්වා. එතකොට ඒව කොහොමද පහළට ඕපන් වෙන්නේ? ඒක හෘදයේ විශේෂ සැකස්මක් ඒකට තියෙනවා. හෘදයේ මෙන්න මෙතන තියෙනවා අපි කතා කරන හෘද බිත්තිය. හෘද බිත්තියෙන් මෙන්න මේ ඉහළට ඇවිල්ලා තියෙනවා නෙළුම් අපි ඒවලට කියනවා හෘද පිටිකා පේශි කියලා. පේන ඇති මේ තියෙන්නේ හෘද පිටිකා පේශි. මේ හෘද පිටිකා පේශි වල තියෙනවා අදින්න පුළුවන් සංකෝචනය කරන්න පුළුවන් තන්තු. ඒවා අපි හඳුන්වනවා හෘද රජ්ජු කියලා. මේ හෘද රජ්ජු
ටිෂු එක් පැත්තකින් හර්ට් පිටිකා පේශියට සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් අපි මේ කතා කරන ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාටවල කෙලවරට සම්බන්ධ වෙනවා. එමගින් මෙන්න මේ අපි කතා කරන විදිහට මෙන්න මේ ද්විතුණ්ඩ ත්‍රිතුණ්ඩ කපාටේ පහළට විවෘත වෙන විදිහට පහළට ඕපන් වෙන්න ඒ සැකස්ම සෑදිලා තියෙනවා. ඊළඟට අපිට හෘදය ගැන කතා කරද්දී ඊළඟට ප්‍රධානම හෘදය ගැන කතා කරන්න ඕන කොටස විදිහට අපිට හඳුන්වන්නේ මෙතන තියෙනවා හෘදයේ වම් පැත්තේ වම් කෝෂිකාවට සම්බන්ධ වෙලා තියෙනවා. වම් කෝෂිකාවෙන් පටන්ගෙන තියෙනවා අපි කතා කරන මේ හෘදයේ ප්‍රධානම කොටසක් වෙන සංස්ථානික මහා ධමනි. මෙතන ඉඳන් මෙන්න මේ කොටස මෙන්න මේ හරියට වෙනකන් අපි කියනවා මේ පිහිටලා තියෙන සංස්ථානික මහා ධමනිය. සංස්ථානික මහා ධමනියේ අග කෙළවරේ පිහිටලා තියෙනවා සංස්ථානික අඩසඳ කපාටය. දැන් මුලින්ම කතා කරන්න ඕනේ මොකද්ද සංස්ථානික මහා ධමනිය කරන්නේ කියන එක. ඒකේ අපි ප්‍රධාන වශයෙන් කතා කරොත් අපි රුධිරය ගැන පොඩ්ඩක් මෙතනදී කතා කරමු. රුධිරයේ සංඝටකයක් විදිහට අපි කතා කරන ඔක්සිජන් තියෙනවා. රුධිරයේ මේ ඔක්සිජන් වලට අණුව රුධිරය කොටස් දෙකකට බෙදනවා. ඔක්සිජන් අඩු රුධිරය සහ ඔක්සිජන් සහිත පෝෂිත රුධිරය කියලා. රුධිරයේ ඔක්සිජන් අඩු වුණොත් අපි ඒක කියනවා අපිරිසිදු රුධිරය කියලා. ඔක්සිජන් තියනවා නම් හොඳට පෝෂිතයි නම් අපි ඒක කියනවා ඔක්සිජන් වලින් සමන්විත පෝෂිත රුධිරය කියලා. අපි ඒක හඳුන්වනවා. ඒ කියන්නේ පිරිසිදු රුධිරය. ඊට පස්සේ අපි කතා කරන මේ සංස්ථානික මහා ධමනිය තුලින් වෙන්නේ අපේ මොලේ, ඒ කියන්නේ අපේ හිසේ ඉඳලා දෙපා මුලට යනකම් අපේ රුධිරය ගමන් කරන එක තමයි සංස්ථානික මහා ධමනිය කරන්නේ. ඒ අන්නේ මොන රුධිරයද? අපි අර කතා කරා වගේ ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය. ඒ කියන්නේ පිරිසිදු රුධිරය තමයි මෙන්න මේ හෘදයේ සංස්ථානික මහා ධමනිය ඔස්සේ මුළු ශරීරයටම ගමන් කරන්නේ. එතකොට තමයි අපිට ශරීරයේ ක්‍රියාකාරීත්වය සිදු කරන්න පුළුවන් වෙන්නේ. අවශ්‍ය රුධිරය සපයන්නේ මෙන්න මේ අපි කතා කරන සංස්ථානික මහා ධමනිය. ඊළඟට අපි කතා කරනවා මෙතන පුප්පූසිය ධමනිය තියෙනවා. ඒක ගැන කතා කරන්න කලින් අපි මුලින්ම මෙන්න මෙතන තියෙන උත්තර මහා ශිරාවත් අදන මහා ශිරාවත් කියලා ශිරා දෙකක්. මේ දෙකම සම්බන්ධ වෙලා තියෙන්නේ අපි කතා කරන හෘදයේ දකුණු පැත්ත වෙන දකුණු කෝෂිකාවට. එතකොට මේ දෙකෙන් මොකද කරන්නේ? අපි හෘදය ගැන කතා කරාට පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා ධමනියක් ගත්තොත් හෘදයෙන් ඉවතට රුධිරය ගෙනියනවා. ඒ වගේම අපි කතා කරනවා ශිරාවක් ගත්තොත් හෘදයේ වෙතට රුධිරය ගෙන එක තමයි කරන්නේ. එතකොට මෙතන මේ තියෙනවා උත්තර මහා ශිරාවත් අදන මහා ශිරාවත් අපි සාමාන්‍යයෙන් කතා කරනවා උත්තර මහා ශිරාවේ වෙන්නේ අපි කතා කරනවා හිස, ඊළඟට අපේ බෙල්, ඊට පස්සේ අපි කතා කරන අතේ තියෙන අපේ අපිරිසිදු රුධිරය. ඒ කියන්නේ අපි වැඩියෙන් ක්‍රියා කරාට පස්සේ අපේ රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාට පස්සේ අපිට ආයව භාවිතයට ගන්න බැරි වෙනවා. එතකොට ඒක ආය ඔක්සිජන් සහිත රුධිරය බවට පත් කරන්න ඕනේ. එහෙම පත් කරන්න මොකක් කරන්න ඕනේද? අපි ඒක පෙනහැලි වලට යවන්න ඕනේ. එතකොට පෙනහැලි වලට එහෙම නිකන් යවන්න බෑ. හෘදයට ඇවිල්ලා තමයි පෙනහැලි වලට ගමන් මාර්ගය සලසන්නේ. එතකොට මෙතනදී අපි කතා කරනවා මේ ශරීරයේ ඉහළ කොටස මම දැන් කිව්වා වගේ හිස, බෙල්ල, අතේ තියෙන අපිරිසිදු රුධිරය ක්‍රියා කරලා ඔක්සිජන් අඩු වුණු රුධිරය උත්තර මහා ශිරාවෙන් ඇවිල්ලා ඒක සම්බන්ධ වෙනවා අපි කතා කරන මේ දකුණු කර්ණිකාවට. ඒ වගේම මේ අදන මහා ශිරාව ගත්තොත් ශරීරයේ පහළ කොටසේ අපේ අපිරිසිදු රුධිරය කියන්නේ ක්‍රියා කරලා අපි ක්‍රියාකාරී වෙලා අපේ ශරීරයේ ඔක්සිජන් අඩු රුධිරය ටික අදන මහා ශිරාවෙන් ඇවිල්ලා ඒකත් සම්බන්ධ වෙනවා අපි මේ කතා කරපු මේ දකුණු කර්ණිකාවට. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේකේ දැන් තියෙන අපිරිසිදු රුධිරය ටික ඊළඟට මේකේ තියෙන කර්ණික බිත්ති ටික සංකෝචනය වෙලා ඒකෙන් මෙන්න මේ කපාටය පහළට විවෘත වෙලා මේ අපිරිසිදු රුධිරය ටික දකුණු කෝෂිකාවට ගමන් කරනවා. දකුණු කෝෂිකාවට තමා මම මෙතන කතා කරන්න ගිය පුප්පූසිය ධමනිය සම්බන්ධ වෙලා තියෙන්නේ. දකුණු කෝෂිකාවේ මේ පුප්පූසිය ධමනිය මෙන්න මෙතන මේ ඩයග්‍රෑම් එකේ ඇඳලා නැති වුණාට මෙන්න මේ හරියට සම්බන්ධ වෙනවා. මේ අපි කතා කරන මේ පුප්පූසිය ධමනිය. එතකොට මේ හරිය පුප්පූසිය ධමනියේ පිටලා තියෙනවා මේ අපි කතා කරපු වම් කෝෂිකාවට සම්බන්ධ වෙලා තියෙන සංස්ථානික මහා ධමනියේ කෙළවර තියෙන සංස්ථානික අඩසඳ කපාටය වගේම මෙන්න මේ අපි කතා කරන පුප්පූසිය ධමනියේ කෙළවරක් තියෙනවා. අපි ඒක හඳුන්වනවා පුප්පූසිය අඩසඳ කපාටය කියලා කපාටයක්. එතකොට දැන් මං කියවනේ මෙතන තියෙන ඔක්සිජන් අඩු අපිරිසිදු රුධිරය ටික අපි කතා කරන ත්‍රිතුණ්ඩ කපාටයේ විවෘත වෙලා වැල්ලක ඕපන් වෙලා පහළට ඇවිල්ලා මෙන්න මේ අපි කතා කරන දකුණු කෝෂිකාවට එනවා. ඊට පස්සේ දකුණු කෝෂිකාව මෙහෙම සංකෝචනය වෙනවා. සමේ දකුණු කෝෂිකාව සංකෝචනය වෙනකොට මෙන්න මේ පුප්පූසිය ධමනියේ කෙළවරේ තියෙන පුප්පූසිය අඩසඳ කපාටය විවෘත වෙලා ඉහළට රුධිරය ටික ගමන් කරනවා. ඒ පුප්පූසිය අඩසඳ කපාටෙන් ඉහළට රුධිරය ටික යවලා ඒ රුධිරය පෙනහැලි වලට ගමන් කරනවා. පෙනහැලි වලදී නැවතත් මෙන්න මේ රුධිරය ටික අපි කතා කරන විදිහට ඔක්සිජන් සහිත රුධිරය බවට පිරිසිදු කරනවා, පෝෂිත කරනවා. ඒ ඔක්සිජන් සහිත රුධිරය ටික ආයමත් මොකක් කරනවද? ආයමත් අපේ මුළු ශරීරයටම යවන්න ඕනේ. එහෙම යවන්න ආයමත් හෘදය වෙතට ගේන්න වෙනවා. එහෙම ගේන්න මෙන්න මේ පුප්පූසිය ධමනිය ඔස්සේ මෙන්න මේම සම්බන්ධ වෙලා තියෙන පුප්පූසිය ශිරා වලින් අර පිරිසිදු කරපු රුධිරය ටික ආයමත් අපි මේ කතා කරන හෘදය වෙතට
ගේනවා. මේ පුප්පූසිය ශිරා සම්බන්ධ වෙලා තියෙන්නේ අපි කතා කරන හෘදයේ වම් කර්ණිකාවට. හෘදයේ වම් කර්ණිකාවට මෙන්න මේ පුප්පූසිය ශිරා සම්බන්ධ වෙලා අර අපි පෙනහල් වලින් පිරිසිදු කරපු රුධිරය ටික ගෙනල්ලා අපි මේ කතා කරන හෘදයේ වම් කර්ණිකාවට ලබා දෙනවා. හෘදයේ වම් කර්ණිකාවෙත් කර්ණිකාවේ බිත්ති ටික මෙහෙම සංකෝචනීය වෙලා මේ අපි කතා කරන මෙන්න මේ ද්විතුණ්ඩ කපාටය. එහෙම නැත්නම් අපේ මේ වැල් එක ඕපන් වෙනවා. ඕපන් වෙලා වම් කර්ණිකාවේ තිබුණු පිරිසිදු රුධිරය ටික මෙහෙම මේ කපාටය ඔස්සේ මේ වැල් එක ඔස්සේ පහළට ගිහිල්ලා මෙන්න මෙතනදී පහළට යනවා. ඒ කියන්නේ පහළට යනවා කියන්නේ අපි කතා කරන වම් කෝෂිකාවට යනවා. ඊට පස්සේ ආයමත් මේ වම් කෝෂිකාවෙත් බිත්ති මෙහෙම සංකෝචනීය වෙලා මෙන්න මෙතනින් මෙන්න මේ අපි කතා කරන අඩසඳ කපාටය සංස්ථානික අඩසඳ කපාටය විවෘත වෙනවා. විවෘත වෙලා මෙන්න මෙහෙම සංස්ථානික අඩසඳ කපාටයෙන් ඉහළට ගිහිල්ලා අපේ මුළු ශරීරයේ වෙතටම රුධිරය ගමන් කරනවා. ඕක තමයි අපේ හෘදයේ ඉඳන් ඒ කියන්නේ ශරීරයේ රුධිරය යන ක්‍රියාවලිය විදිහට හඳුන්වන්නේ. එතකොට මෙතනදී කතා කරන්න ඕනේ ඒ වගේම තව කොටසක් හෘදයේ බිත්ති තුනක් තියෙනවා. හෘදයේ බිත්ති තුන ගත්තොත් අපි කතා කරන හෘදයේ පිටින්ම තියෙන බිත්තිය අපි හඳුන්වනවා. මේකේ මේ ඩයග්‍රෑම් එකේ නැති වුණාට අපි කතා කරන හෘදයේ පිටින්ම තියෙන බිත්තිය හඳුන්වනවා අපි පෙරිකාඩියම කියලා. පෙරිකාඩියම හැදෙන්නේ සිනිඳු පේශි වලින්. ඊළඟට හෘදයේ තව පෙරිකාඩියමට ඇතුලෙන් තියෙන ඝන ලේයර් එකක්. ඒ කියන්නේ ඝන බිත්තියක්. ඒක අපි හඳුන්වනවා මයෝකාඩියම කියලා. සාමාන්‍යයෙන් අපි කතා කරනවානේ හෘදයාබාධ ගැන. හෘදයාබාධ ගැන කතා කරනකොට අපි කියනවා මේ මයෝකාඩියමේ තියෙනවා මයෝකාඩියමට සම්බන්ධ වෙලා තියෙනවා කිරීටක ධමනි. මේ කිරීටක ධමනි બ્લોක් වුණාම ඒ කියන්නේ අපි හිතමුකෝ කිරීටක ධමනියක් කියලා කියන්නේ දැන් මෙන්න මේ වගේ එකක් කියලා. මේ වගේ කිරීටක මෙන්න මේ වගේ ධමනි කොටසක් બ્લોක් වෙනවා. બ્લોක් වෙනවා කියන්නේ අපි කතා කරන මේ දේ තැම්පත් වෙනවා. මේක මේ දෙපැත්තේ මේ දිස්තරයක් තැම්පත් වෙනවා. එතකොට මෙන්න මේක කෙටි වෙනවා. එතකොට මේක හරහා රුධිරය ගමන් කරන්න බැරි වෙනවා. රුධිරය ගමන් කරන මාර්ගය කෙටි වෙනවා. පොඩි වෙනවා. එහෙම වුණාම රුධිරය අධිපීඩණයෙන් එනවා. හැබැයි රුධිරය ගමන් කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ කියලා කිව්වොත් එතකොට වෙන්නේ ඇත්තටම මෙන්න මෙතනදී රුධිරය ගමන් කරන්නේ නැහැ. එතකොට රුධිරය අධිපීඩණයෙන් වදිනවා. එතකොට එතන රුධිර කැටියක් බවට පත් වෙනවා. රුධිර කැටියක් බවට පත් වෙලා ඒකෙන් අර තියෙන කුහරය අර තියෙන ගමන් කරන මාර්ගය සම්පූර්ණයෙන්ම වැසීම සිදු වෙනවා. එහෙම වුණාම ඒ පැත්ත ඒ කියන්නේ අපි හිතමුකෝ හෘදයේ බිත්තියේ මේ කොටසට එහෙම වුණා කියලා. එතකොට මේ පැත්තේ තියෙන කිරීටක ධමනිය બ્લોක් වුණා. රුධිර සැපයුමක් නැහැ. එහෙම වුණාම ඒ පැත්තේ හෘදයේ ක්‍රියාකාරීත්වය අඩාල වෙනවා. එහෙම වුණාම අපේ එක පැත්තක විතරයි රුධිරය ගමන් කරන්නේ. හෘදයේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ නැහැ. එහෙම තමයි හෘදයාබාධයක් වෙන්නේ. එතකොට අපි කතා කරනවා හෘදයාබාධයකදී. එහෙම නැත්නම් හෘදයේ වැදගත්ම කොටසක් තමයි මේ හෘද බිත්තියේ වෙන මයෝකාඩියම කියලා කියන්නේ. ඊළඟට මයෝකාඩියමට ඇතුලෙන් තවත් බිත්තියක් තියෙනවා. අපි ඒකට කියනවා එන්ඩෝකාඩියම කියලා. ඒ එන්ඩෝකාඩියම පෙරිකාඩියම වගේ ඒවලත් අපි කියනවා විවිධ රෝගාබාධ සිද්ධ වෙනවා. ඊළඟට අපි කතා කරනවා මේ හෘදය ගත්තොත් හෘදය හැදිලා තියෙන ප්‍රධාන වශයෙන් පේශි වලින්. අපි ඒකනේ කියන්නේ පේශිමය පොම්ප කරන අවයවය කියලා. ඒතර හෘදයේ තියෙන පේශි ගත්තොත් අපි කියනවා හර්ට් පේශි කියලා. හෘදයට වෙනමම ආවේග එහෙම නැත්නම් අපි කතා කරන විද්‍යුත් ආවේග අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා අපිට අත ක්‍රියා කරන්න ඕන නම් අතේ තියෙන කංකාල පේශි. එතකොට මොකක් කරන්න ඕනේද? මේ අත ක්‍රියා කරන්න ඕනේ නම් අපි මොලෙන් අපිට ආවේගයක් එන්න ඕනේ. ඔයා දැන් අත ක්‍රියා කරන්න මේ වැඩේ කරන්න කියන්නේ. හැබැයි හෘදයට එහෙම ඕන වෙන්නේ නැහැ. හෘදය ස්වාධීනයි. එයාට තනියම පුළුවන් එයා විසින්ම එයාගේම ආවේග ටික නිර්මාණය කරලා මේ වගේ හෘදේ සංකෝචනය කරන්න. ඒක තමයි මේ හෘදේ ස්වාධීනයි කියලා කියන්නේ. ඒකට වෙනම පද්ධතියක් තියෙනවා. අපි මේ පද්ධතිය හඳුන්වනවා හෘදේ සන්නායන පද්ධතිය කියලා. සාමාන්‍යයෙන් ඒකෙ වෙන්නේ මෙන්න මෙහෙමයි. මම ඔයාලට කිව්වොත් මේක අපි කතා කරා දකුණු කර්ණිකාව. දකුණු කර්ණිකාවත් මෙන්න මේ උත්තර මහා ශිරාවත් අතර තියෙනවා ගැටයක් පිහිටලා. ඒක අපි කතා කරනවා SA ගැටය කියලා. මේ SA ගැටයෙන් තමයි හෘදේ ක්‍රියා කරන්න අවශ්‍ය වෙන අපිට විද්‍යුත් ආවේග නිපදවන්නේ. එතකොට එයා SA ගැටය විසින් මෙන්න මේ හෘදේ ක්‍රියා කිරීමට හෘදේ සංකෝචනය කිරීමට අවශ්‍ය වෙන විද්‍යුත් ආවේග ටික නිපදවලා එයා ඒ විද්‍යුත් ආවේග ටික මෙන්න මේ AV ගැටයට ලබා දෙනවා. AV ගැටය මොකද කරන්නේ? ඒ විද්‍යුත් ආවේග ටික ලබාගෙන මෙන්න මේ හෘදේ මධ්‍ය බිත්තිය කියලා. ඒ මධ්‍ය බිත්තිය හරහා මෙන්න මෙහෙම යැවීම සිදු කරනවා. ඊට පස්සේ ඒ මධ්‍ය බිත්තිය මෙන්න මේ හරියෙන් කොටස් දෙකකට බෙදිලා දකුණු සහ වම් කොටස් වලට ගමන් කරනවා. එතකොට එහෙම වෙන්නේ තන්තු වලින්. ඒ තන්තු අපි හඳුන්වනවා පර්කින්ජේ තන්තු කියලා. එතකොට අන්න එහෙම දැන් දකුණු සහ වම් බිත්ති වලට ආවේග ටික ගමත් කරාම විද්‍යුත් ආවේග ටික අපි කතා කරනවා හෘදේ මොනවා වෙනවා කියලා හෘදේ සංකෝචනීය වෙනවා කියලා. ඕක තමයි අපිට හෘදය ගැන සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. This is Neotech Vision 20.